බුදුහාමුදුර අපිට උගන්වලා තියෙන ලස්සන ගේක ඉන්න මැරෙද්දී ඒ ගෙදර දාලා යන්න වෙනවා කියන එක හිතට දීලා. හොඳට ආයත්තන් වලින් ආභරණ වලින් සැරසෙන්න. දවසක මේ කුණු කය දිරනවා කියන අදහස ඔළුවට දීලා. ඒකයි බුද්ධ ආගම. එහෙම නැතුව පින්වත්නි මේ සියල්ල අතාරින්න කතා නෙවෙයි. එහෙම අතාරලා ඉන්න බෑනේ අපිට. යථාර්ථය තේරුම් ගන්න. මිනිස්සු හැම මොහොතකම පින්වත්නි සිතෙන් ඇති බැඳීම දුරලණ්ඩයි උත්සාහ කරන්නේ. බුද්ධ ආගමේ කියන්නේ ගතින් අතහැරීමක් ගැන නෙවෙයි. සිතින් අතහැරීමක්. මේ හැමදේම දවසක දාලා යන්න වෙන උදාහරණේ කවුද? විසාකා. කෝටි 27ක් වටන මාලයක් බෙල්ලේ දාගෙනයි පන්සල් ආවේ. හැබැයි අවුරුදු 7න් සෝවා. ලස්සන කොණ්ඩ මොස්තරයක් දාලා ලොකු ගවුමක් ඇඳලා යාළු මිත්‍රව 500ක් විතර පිරිවරාගෙන ගීසින්දු කියයි ආවේ. හැබැයි සෝවාන් අවුරුදු 7. කසාද බැඳලා ළමයි 20ක් හැදුවා. සෙක්ෂුවල් ලයිෆ් එක නියමෙටම තිබ්බා. හැබැයි සෝවාන් අවුරුදු 7. දැන් අද කාලේම විසාක වගේ කෙනෙක් ඉඳලා හාමුදුරු කෙනෙක්වත් මේ නෝනත් සෝවන් කියලා ඉවරයි. එහෙනම් හාමුදුරුවන්ටත් ජෝඩු කරලා. එයයි මේ හාමුදුරන්ටත් මොලේ හොඳ නැහැ. අර ළමයි 20ක් හදාගත්ත ගෑණි සෝවාන්. මේ ලෝකෙ පිමන් සෝවාන් කියන්නේ සුදු අඳින අය නෙමෙයි, බිම්බලන් යන අය නෙමෙයි, ආභරණ අඳින්න නැති අය නෙමෙයි, කනට ඇහෙන්න කතා කරන අය නෙමෙයි. සෝවාන් කියන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන තුන දුරු කරපුවා. සෝවාන් අයටත් කාමයේ ඇත, පටිඝය ඇත. ඒක නැති කරන්නේ අනාගාමි මට්ටමේදී. අපිත් එක්ක බස් එකේ ඉඳගෙන යන්න පුළුවන් සෝවාන් මිනිස්සු. අපිත් එක්ක ඉඩමේ වැටමායිමට රණ්ඩු වෙන්න පුළුවන් සෝවාන් මිනිස්සු. අපිත් එක්ක එකට එළවලු තෝරනවා වෙන්න පුළුවන් මාකට් එකේ සෝවාන් මිනිස්සු. කවදාවත් බාහිරින් තේරුම් ගන්න යන්න එපා. බල්බ් මාලාවක් එන්නේ නැහැ ඔළුවට ඒ සෝවාන් වුණා කියලා. සෝවාන් වෙද්දි හිතයි හැදෙන්නේ. ඒගොල්ලන්ට මමය මාගේ කියලා මහා දැඩි ඇල්මක්